කොහොමද ඔයාලට මයි ෆ්‍රිජ් එකේ තියෙන්නේ හොඳට මං නම් හැම වෙලේම ක්ලීන් කරනවා මේ ෆ්‍රිජ් එකේ තියෙනවා මේකේ නම් තියෙනවා චොක්ලට් එකක් තව තියෙනවා ජූස් තියෙනවා සෙන්ටර් ෆුඩ් තියෙනවා ඒකේ තියෙනවා චුයින් ගම් වර්ගයක් තියෙනවා ආයෙ තියෙනවා මෙන්න මේකේ දාලා මාස් මිලෝස් මං ආසම දෙයක් ඔයාලට පේනවා ඇති මාස් මිලෝස් කප් එකක්ම ආයෙ හැපෙත් තියෙනවා යෝගට් නම් දැන් ගොඩක් කාලා තියෙන්නේ මේකෙත් තියෙනවා චොකෝස් තියෙනවා පෙබර්ස් වර්ග තියෙනවා ට්‍රොපිකල් චොක්ලට් දෙකකුත් තියෙනවා මේව නම් මොනවද කියන්න මන් දන්නේ නැහැ මේව නම් මේ හස්බන්ඩ් ගෙනල්ලා දාපු එකක් මේකේ තියෙනවා මේ මොනවද මේවා දොදොල් තියෙනවා බනිස් කෑල්ලකුත් තියෙනවා ඊට පස්සේ වේපර්ස් එකක් තියෙනවා තව තියෙනවා මං ආසම දෙයක් චොක්ලට් එකක් චංගි චොකෝ එකක් ඊට පස්සේ මේකේ තියෙනවා මේ වෝටර්මෙලන් කොමඩු කෑල්ලක් තියෙනවා මේකේ නම් තියෙන්නේ ඉතින් ක්‍රීම් කැකර් එකක් තියෙනවා ඒ විදිහටම සීනි දාලා තියෙනවා එළවලුණා ටිකක් අඩුයි කියන්නේ ගේන්න යන්නත් ඕනේ දැනට තියෙන මේවා තමයි මේ පැත්තේ අනිත් පැත්තේ ෆ්‍රිජ් එකේ මේ පැත්තේ තියෙනවා මෙතන තියෙනවා බටර් එකක් තව තියෙනවා චොක්ලට් වලට ආස නිසා තියෙනවා මේක ස්ටික්ස් එකක් ඊට පස්සේ තියෙනවා සීනි බට්ටෝ කප් එකක්ම තියෙනවා ඔයාලා නම් ආසයිද දන්නේ නැහැ මම නම් කනවා ඉතින් ජෑම් එකක් තියෙනවා සෝස් එකක් තියෙනවා ඊට පස්සේ වතුර බෝතල් තියෙන ඒවත් තියෙන්න එපා මේකේ තියෙනවා වර්ග තුනක් මොනවද මේකේ කාලා තියෙන දැන් මේ අඩු ඒකයි මේකේ තියෙනවා මේ හක්කුරු ටොපි මේ මොනවද රටින්දි මේකේ ගොඩාක් තිබුණා මේ කාලා ඉවරයි දැන් සේරම ඊපස්සේ තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් එකක් මේකේ තියෙනවා පොඩි මේක කඩලා තියෙන්නේ හොඳේ මේ ගණන් ගන්න එපා මේක කඩලාම චුට්ටක් කියවිවා සන් ක්‍රෂ් එකක් එක මේකේ තියෙන ඉතින් වතුර මේවා හැම වෙලේම මේ ක්ලීන් කරන්න ඕනේ නැත්තම් අපිරිසිදුවට තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් අය ෆ්‍රිජ් වල දාන්නේ කප් වල නෙමෙයි එහෙම නැතුව ඔය දානවා අර නිකන් ඔය එළවලු කපන්නේ නැතුව කියන්නේ සෝදන්න බෑ ඒ වුණාට පිරිසිදුව ටිකක් අර තියනවනේ ක්ලීන් කරලා දාන්න මම නම් එහෙම දාන්නේ නැහැ කප් ගෙනහලා මේ විදිහට තමයි දාන්නේ එළවලු ටිකක් ගෙනහලා ඉතින් ඒවත් සුද්ධ කරලා දාන්න ඕනේ ඔන්න ඔහොම තමයි මේ ෆ්‍රිජ් එකේ අනිත් ෆ්‍රිජ් වලයි විශේෂත්වය තමයි ගොඩක්ම මේක මම දවස් දෙකෙන් දෙකට වගේ ක්ලීන් කරනවා අනිත් එක තමයි මොනවා හරි දෙයක් ඒ කියන්නේ එළවලු හෝ මොනවම හරි ගෙනාවහම මම ඒවා කපනවා ඒ කියන්නේ එළවලු කපලා කප් වලට දාලා වහලා තමයි තියන්නේ සමහර ෆ්‍රිජ් වල මේ ඔය එළවලු හේ සිලි කවර පිටින් දානවා හේ මෙහෙ දාලා එහෙම නිකන් අර හරි කැතයි ඒ විදිහට තමයි තියෙන්නේ දැන් මගේ නම් එහෙම නෑ මේ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම හිතුවෙත් ඔය නිසා මේ ෆ්‍රිජ් එක දැක්කහම මේ තුන් දෙනෙක්ම කිව්වා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරට ආව අය දැක්කහම කිව්වා අනේ මේ හරි ලස්සනයි ෆ්‍රිජ් එක මෙයා හරි පිරිසිදුව තියන් ඉන්නවා කියලා ඒ නිසාමයි මට හිතුනේ මේ ෆ්‍රිජ් එක ගැන මේ වීඩියෝ එකක් ඔයාලට පෙන්වන්න මේ ඒ විදිහට ඔයාලත් ඉතින් ෆ්‍රිජ් එක ඇත්තටම පිරිසිදුව තියාගන්න හරි ලස්සනයි දැක්කහම මට ඉන්න බෑ ඒ නිසා මම චොක්ලට් එකක් කන්න යන්නේ එන්නකො මත් එක්ක චොක්ලට් එකක් කන්න යන්න මං කනවා හදන්නේ මෙන්න චොක්ලට් එකට මං හරිම ආසයි අනිත් ඒවත් කනවා ඉතින් සාමාන්‍යයෙන් කලවරයි වගේනේ චුට්ටක් මෙන්න මේ චොක්ලට් එකට තමයි ගොඩාක් මාස අපි චොක්ලට් එකක් කාලා බලමු ලගිනේ කඩන්න තරි අමාරුයි මෙන්න මේ විදිහට තමයි චොක්ලට් එක තියෙන්නේ මේක ඇතුලේ තියෙනවා මේ පොල් දාලා මේ හරිම රසයි බලන්න මොන විදිහට තමයි කියන්නේ මාරම රසයි මේක ඇතුලේ මේ පොල් තියෙන්නේ මාර රසයි ඒක කියන්න තේරෙන්නේ මම ගොඩක් කාලයකට කලින් මේ මට රටින් හම්බුනේ ඇත්තටම එදායින් පස්සේ මම මාරම ආස චොක්ලට් එකක් තමයි මේක ආයි කියන්න තියෙන්නේ මේකේ ගොඩක් අඩුපාඩු ඇති. ඉතින් තව මේ එක්සෑම් ගෙනලා දාන්න ඕනේ. මේ බඩු ටිකක් ගේන්න ඕනේ. අපිලිවලට තියාගන්න එපා. ඔයාලා ඇත්තටම මේ සමහර ෆ්‍රිජ් වල තියෙන ඔය වෝටර් බොටල් එහෙම යට නිකන් දියසෙවල වගේ නිකන් කොළ පාටට එහෙම ඒවා ක්ලීන් කරලා ලස්සනට මේ ෆ්‍රිජ් එක ඇත්තටම තියාගන්න. මොකද අපි නිතර පාවිච්චි කරනවානේ ෆ්‍රිජ් එක කියන දේවල් අපි කෑම ආහාර දාන්නේ. හැම වෙලේම ආරක්ෂිතව තියෙන්න ඕනේ. ඒ හින්දා ඔයාලත් මීට වැඩිය හොඳට පුළුවන් නම් පිළිවෙලට ඒ විදිහට තියාගන්න බලන්න.
මං ආයෙ බ්ලොග් එකක් අරන් එනකම් අදට බයි බයි.